ඔන්න ඉතින් කිව්වා වගේම පාකිස්තානයත් එක්කම පටන් ගත්තු තරඟ තුනකින් සමන්විත T20 තරඟාවලිය අවසන් 3 වෙනි තරඟය ඊයේ රාත්‍රියේ ඉවර වුණා. තරඟය ඉවර වුණා. ශ්‍රාන්ත තරඟය වර්ෂාව හින්දා මේ දවස්වල මේ පැත්තට අනිවාර්යෙන් ලොකු වැස්සක් මේ කාලගුණය වෙනස් වීමත් එක්ක වැස්සක් සෙට් වුණා. ඉතින් ඒකත් එක්ක තරඟය අතරම පටන් ගත්තේ ගොඩක් වෙලා පහුව මම හිතනවා මාර 9:20 වගේ වෙලාවට පටන් ගත්තේ තරඟයේ සීමාව වුණා පන්දු වාර 12කට වැස්සත් එක්ක. ඉතින් කාසේ වාසේ දිනුවේ පාකිස්තානයේ තීරණය කරා පන්දු යවන්න. කොහොම වුණත් මේකත් එක්ක මම හිතන්නේ මේ වැස්සත් එක්ක පිච් එක ගොඩක් හොඳ බැටින් පිච් එකක් බවට පත් වුණා. ඉතින් ඒකේ උපරිම ප්‍රයෝජන ගන්න ලංකාවට පුළුවන් වුණා. පැතුම් නිසංක අවාසනාවන්ත ලෙස දැවී ගියත් ලංකාව මේ හොඳ බැටින් එකක් පෙන්නුවා. ඉතින් ඒක ගත්තාම ඇත්තටම අනිවාර්යෙන් කියන්න ඕන දසුන් ශානක පන්දු අර 5කදී 6/5ක් ලකුණු 30ක් රැස් කරලා තිබුණේ පන්දු 5කදී. ඉතින් හොඳම ලංකාව හොඳම තැනකට ගෙනාවේ දසුන්. ඊට අමතරව අනිදු සහ චරිත් අසලංක සහ කුසල් මෙන්ඩිස් හොඳ ලකුණු ගණනක් කණ්ඩායමට එකතු කරා. ඒ අනුව පන්දු වාර 12කදී 160ක් ලකුණු ගන්න පුළුවන් වුණා විකට් 6ක් ගිහලා ශ්‍රී ලංකා කණ්ඩායමට. ඉතින් පාකිස්තානයත් අතරම ඇත්තරී නෑ හොඳ ලකුණු ගණනක් ගැව්වා. ලකුණු 146යි කඩලු 8යි පන්දු වාර 12කදී ගන්න පුළුවන් වුණා. ඉතින් ඒකත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 14ක ජයක් ලබා ගන්න පුළුවන් වුණා. ඉතින් මේක විශිෂ්ට ජයග්‍රහණයක් කියන්න බෑ ඇත්තටම. මේ ඒකත් එක්ක කොහොම හරි තරඟාවලියේ තරඟ 3ට එකක් ලෙස ඉතින් කොහොම හරි ඒකත් එක්ක තරඟ තුනකින් සමාන තරඟාවලිය එකට එකක් ලෙස මැච් එක ඩ්‍රෝ වුණා. ඉතින් මැච් එක ඩ්‍රෝ වීමත් එක්ක දැන් ලංකාවට ඊළඟට මුහුණ දෙන්න තියෙනවා එංගලන්ත කණ්ඩායමේ තරඟාවලිය. ඉතින් විශේෂයෙන්ම ඊයේ දවසේ වනිදු හසරංග තමන් අඩුම T20 තරඟ ප්‍රමාණයකින් කඩලු 150ක් ගත්තු T20 කඩලු 150ක් ගත්තු ක්‍රීඩකයා බවට පත් වුණා ඊයේ දවසේ විකට් 4ක් අරගෙන. ඉතින් ඒ රෙකෝඩ් එකත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ මානසික මට්ටමක් එක්ක තමයි එංගලන්ත කණ්ඩායමේ තරඟාවලියට සූදානම්. ඉතින් එංගලන්ත කණ්ඩායමේ තරඟාවලියත් එනවා දැන් මෙහෙම්ම. එංගලන්ත කණ්ඩායමේ තරඟාවලිය ජනවාරි 22 පටන් ගන්නවා මෙහෙම්මම. ඉතින් ඒකත් එක්ක ශ්‍රී ලංකාවට තියෙනවා T20 තරඟ 3ක් සහ එක්දින ජාත්‍යන්තර තරඟ 3ක්. ඉතින් මේ ටිකෙන් පස්සේ මේ තරඟාවලින් පස්සේ අපි සූදානම් වෙන්න ඕන පෙබරවාරි වල ඉඳලා T20 ලෝක කුසලානයට. ඉතින් අවසාන තරඟ තුන තමයි එංගලන්තයත් එක්ක ශ්‍රී ලංකාවෙන් ලෝක කුසලානයට කලින් හම්බෙනවා. ඉතින් අඩුපාඩු නම් බොහොමයි. බලමු ලසිත් මාලිංග ඉන්නවා වේගපන්තු පුහුණුකරු විදියට, සනත් ජයසූරිය ඉන්නවා ප්‍රධාන පුහුණුකරු විදියට. ඒ විදිහම මේ ඉන්දියාවෙන් තාම කන්ෆර්ම් නැහැ. ඉන්දියාවෙන් බැටින් කෝච් කෙනෙක් හයර් කරලා තියෙනවා. ඉතින් මේවත් එක්ක බලමු ලංකාව කොහොමද ලෝක කුසලානයට මුහුණ දෙන්න සූදානම් වෙන්නේ කියලා. පළවෙනි ODI තරඟය එංගලන්තයත් එක්ක ජනවාරි 22 පටන් ගන්නවා. ඉතින් ජනවාරි 22 කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තමයි පළවෙනි එක්දින තරඟය පටන් ගන්නෙ. එදාටත් අපි හම්බෙමු ක්‍රිකට් ගැන විස්තර කතා කරන්න.